එන්න ළමයි අපි කොරියාවේ කෑමක් කියන කිම්චි try කරලා බලමු. කොරියන් කට්ටිය නිතරම දකිනවනේ අර මක්බම් වීඩියෝස් එහෙම කරනකොට ඒගොල්ලෝ රාමෙන් වලට එතකොට තොබොක්කි වලට එහෙම මේවා අරගෙන ඒවත් එක කනවා. ඉතින් අපි ඒක හදමු. මේකට මම ගත්තා මගේම ස්ටයිල් එකට හදන නිසා සුදු ලුණු, ඉඟුරු, ඒ වගේම ලංකාවේ ගන්න තියෙනවා චයිනීස් කැබේජ්. ඉතින් චයිනීස් කැබේජ් එකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ චීන ගෝවා. එතකොට ගන්න පුළුවන් කෑලි මිරිස් එහෙම නැත්නම් මංගාව තිබුණේ මේ වගේ වියලි මිරිස්. එතකොට තව ගන්න ඕනි ලුණු කුඩු ගන්නත් පුළුවන්. අපේ ගෙදරට ගේන්නේ ලුණු කැට. ඒ නිසා මම ලුණු කැට අරගෙන ඒ වගේ වතුර මම සෝයා සෝස් ගත්තා. එතකොට තව ඕනි විනෙගර් එක. මේ තියෙන ආටිෆිෂල් විනෙගර් එක. මම ඉතින් විනෙගර් එකනොත් ගත්තා. ඉතින් අපි කිම්චි ටික හදන්න චයිනීස් කැබේජ් ටික සෝදලා මේ විදිහට සාමාන්‍ය කොටු කෑලි කපාගමු. ටට්ටක් ගාලා ඉතින් කපාගමු ළමයි. තව පොඩි පොඩි දේවල් ටිකක් කරන්න තියෙනවනේ. ඒ නිසා අපි ටට්ටක් ගාලා කපාගමු. ඉතින් ඒ ගාම කියන්න ඕනේ අපිට කොරියන් ටයිප් එකටම හදන්න බැරි වෙන්න පුළුවන්. කොරියාව එක ටේස්ට් වර්ග ඇඩ් කරනවා, සෝස් වර්ග ඇඩ් කරනවා. ඒ වගේ නැති වෙනවා. අපේම ස්ටයිල් එක අපි තියෙන පුංචි අමුද්‍රව්‍ය වලින් ඒ වගේ රසම කිම්චි එකක් try කරන්න පුළුවන්. ඉතින් ඒක කපාගෙන ඒකට ලුණු දාලා ලුණු වතුරේ විනාඩි 10ක් විතර තියලා ඊට පස්සේ ගත්ත ගෝවා ටික තමයි මේ තියෙන්නේ. හොඳට හොදලා ආපහු දෙපාරක් විතර වගේ ලුණු යනකම් ඊට පස්සේ මේ වගේ හොඳට තෙත මාට්ටු වෙන්න වතුර මිරිකලා අරගන්න ඕනි. ඊට පස්සේ ඒ අතරතුරේ මං අර සුදු ලුණු, ඉඟුරු, විනාගිරි, සීනි එතකොට ඒ සේරම බ්ලෙන්ඩ් කරලා පේස්ට් එකක් හදාගත්තා. අපි මේ පේස්ට් එක අපේ ගෝවා වලට දාගන්න ඕනේ. කොරියන් කට්ටිය ගෝවා වලට ඇඩ් කරනවා. ගෝවා වලට අමතරව රාබු, කැරට් ඒ වගේ එතකොට ලුණු කොළ ඒ වගේ දාන්න පුළුවන්. දාලා මේක හොඳට අනා ගන්න ඕනේ. මොකද ගෝවා වලට මේ හදාගත්තු පේස්ට් එකේ රස උනා ගන්න ඕනේ නිසා හොඳට අනා ගන්න ඕනේ. ඉතින් එතකොට තමයි අර ගෝවා වලට මේ තියෙන රස එකතු වෙලා රසක් එන්නේ. මට හිතෙන දෙයක් විදිහට තමයි මම සීනි ඇඩ් කරගත්තේ. සීනි එකෙන් වෙනස්ම රසයක් එනවා. ස්පයිසි ස්වීටි ටේස්ට් එක කියන්නේ වෙනස්ම රසයක් කටට දැනෙන. ඉතින් ඒ වගේම ඒ නිසා මම සීනි ඇඩ් කරගත්තා වගේම මම තව දෙයක් එකතු කරගත්තා. ඒ තමයි සියඹලා. ඉතින් අපේ ගෙදර වේලපු සියඹලා තියෙනවා. ඒ නිසා මම ඒ වගේ සියඹලා 4-5ක් අරගෙන හොඳට වතුර චුට්ටක් දාලා ඉස්ම අරගෙන මේකට එකතු කරගත්තා. ඒ දෙකෙන් වෙනස්ම රසයක් ඇඩ් වෙනවා. මොකද මම චට්නි වර්ග ඒ වගේ දේවල් හදද්දී ඒ දෙක කරනවා. ඉතින් මේ වගේ හොඳට අර අපි දාගත්ත හැම අමුද්‍රව්‍යයක්ම රසය ගෝවා වලට එකතු වෙන්න ඕන නිසා හොඳට මේ විදිහට අනාගත්තා. ඉතින් මට චුට්ටක් රස සැර මදි. ඒ නිසා මම මිරිස් කුඩු වලිනුත් ටිකක් මේකට එකතු කරගත්තා. ඉතින් මේකත් හොඳට අනා ගන්න ඕනි. සැර රස එන්න සමහර සැර මදි වගේ අය නම් ගම්මිරිස් වගේ දෙයක් චුට්ටක් එකතු කරගන්න පුළුවන්. මොකද මිරිස් රස වෙනයි, ගම්මිරිස් රස වෙනයි. ඉතින් ඒ නිසා මේ විදිහට හොඳට අනාගත කිම්චි එක තමයි මගේ මේ තියෙන්නේ. ඉතින් බලමු අපි මොන වගේද කියලා. ඉතින් බලන්නකො ලස්සනට රතු පාටට අර දැනටමත් ගෝවා වලට ලොකු ප්‍රමාණයක් රසය උරාගෙන තියෙන්නේ. ඉතින් මම මේ වගේ ප්ලාස්ටික් බොටල් එකක් ගත්තා. මගේ ළඟ ග්ලාස් ජාර් තිබුණේ නැහැ. ඒ නිසා ඒ වගේම හොඳ ලොකු ග්ලාස් බොටල් එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මම මේ විදිහට මම ළඟ තිබුණු හොඳ අලුත් ප්ලාස්ටික් බොටල් එකක් මම අරගෙන අර අපි හදාගත්තු කිම්චි ටික ෆිල් කරගන්න ඕනේ. චුට්ටක් තද කරලා අර යටට එකතු වෙලා තියෙන ඉස්ම ටික උඩින්ට මතුවෙන්න මම එහෙම අතින් තද කරලා තව ටිකක් දාලා බොටල් එක වහගත්තා. ඉතින් මේ විදිහට තමයි ළමයි කිම්චි එකේ අවසාන ලස්සන පෙනුමක් බොටල් එකට දැම්මට පස්සේ තවත් ලස්සනයි. ඉතින් අපිට මේවා ගොඩක් කොරියන් අය නම් කන්නේ රාමෙන් එක මම ගත්තේ රාමෙන් එක කන්න. තව අපිට මේවා බත් එක්ක වගේ කන්නත් පුළුවන්. ඉතින් මගේ විදිහට ඔයාලා try කරලා බලලා හොඳයිද කියන්න ළමයි එහෙනම්.